දැන් ප්‍රදීප දැල්වීමේ අවස්ථාවට එක්ව සිටින මොහොතයි. ප්‍රශස්ත කවි ඊළඟට හොඳ චිත්‍ර ශිල්පියෙක් අපි මේ චිත්‍රපටයේ දැක්කේ සේකර්ගේ චිත්‍ර ඊළඟට ඔහු ගීත රචකයෙක් ඔහුගේ අමරදේවයන්ගේ තාම හොඳම ප්‍රශස්ත ගීත යන් රචනා කළේ සේකර් ඔහු ඊට පස්සේ ඔහුගේ ගීත රචනා ශෛලිය ඊට පස්සේ ඔය රත්නශ්‍රී විජේසිංහ ඒ වගේ විවිධ ප්‍රශස්ත ගීත රචකයන්ට ඔහු පුරෝගාමී වුණා ගුරු වුණා. ඉතින් ඒ වගේ ඒ විදිහට සේකරයන් තාම ප්‍රතිග්‍රහය කළා. හැකියාව තාම ක්ෂේත්‍රයන්ව පුරා වෙලා තියෙනවා. මේ සේකරගේ ප්‍රබුද්ධ කියන කාව්‍ය සංග්‍රහයේ ඔහු තම පියාගෙන නියෝජනයක් කියනවා. ඒක තික කවියක් මම ඒකේ අවසානයේ කියන්නේ කාල වේලා ඉන්න නිසා විශ්වයේ රටාවම කලාවට නගන හැටි උගා කල සිටම මට කියා දුන් තාත්තාට කියලා තමයි සේකර ඔහුගේ ප්‍රබුද්ධ